අයිබෝන්ද තවත් සතියකින් නේද ඉතින් ගිය සති අපි කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් ගිය සති අපි කතා කරන්න පටන් ගත්තේ CV එකක් කොහොමද හදන්න කියලා. එතකොට අපි කතා කරා CV එකක් දාන්න කලින් මොන ජොබ් එකටද අපි CV එක දාන්න ඕනි කියලා මුලින්ම කල්පනා කරගන්න ඕනි කියලා. මොකද ඒ ජොබ් එක අනුව අපි දාන CV එකේ අන්තර්ගතය වෙනස් වෙනවා. ඊට පස්සේ අපි තව දැනගත්තා CV එකකට අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල ගැන කතා කරා. අනුපිළිවෙල ගැන කතා කරලා work experience වෙනකන් ආවා අපි. work experience වලට පස්සේ අද තියෙන්නේ education qualifications වල ඉඳලා අධ්‍යාපන සුදුසුකම් කොහොමද දාන අනුපිළිවෙලේ ඉඳලා එතන සිට. එහෙමනම් මේන් ප්‍රයෝජනයක් හම්බ වෙයි කියලා හිතනවා. ඊට පස්සේ තමයි education qualifications එන්න ඕනේ. දැන් ඒ කියපු විදිහට education qualifications දානකොට ඒකේ පිළිවෙල තමයි මුලින්ම දාන්න ඕනේ most recent එක. ඒ කියන්නේ දැන් මේ මුලින්ම ඉවර කරපු දේ. ඒ කියන්නේ මුලින්ම තියෙනවනේ සාමාන්‍ය ඩිග්‍රී එකක් තියෙනවනම් ඒක දාන්න ඕනේ. ඒක මොන යුනිවර්සිටි එකද මොන ඩිග්‍රී එකද කරේ ඊට පස්සේ ඕනනම් GPA එක දාන්න පුළුවන්. එතකොට ඒක මොන අවුරුද්ද ඉඳන් මොන අවුරුද්ද දක්වා ඉවර කරාද? ඊට පස්සේ දැන් O level වගේ එන්නේ අන්තිමටම. මොකද ඒකනේ අපි මුලින්ම කරේ විභාගයකට. ඊට පස්සේ A level. එතකොට මේක මේ ඒ කියන්නේ most recent ඉඳන් තමයි යන්නේ පල්ලෙහාට. ඊට පස්සේ අප්සි මේ අනේ sorry මොන හරි කියන්නකයි. නෑ මේ O level වලට පස්සේ දැම්මනු අර non related referees ලා දාන්න කියනවනේ. ඒක කොහොමද අප්සි යන්නේ? ඒ වගේ අවස්ථාවලදී කොහොමද අපි දැන් නෑදෑවෙන්නේ නැති කවුරු හරි අලුත්ම එක්කෙනෙක් නම් ඉස්කෝලෙන් නැත්නම් කැම්පස් එකෙන් අවුට් වුණ හැටි එතකොට කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් හරි නැත්නම් ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමා හරි තමන්ගේ ස්කූල් ටීචර් හරි දැම්මනද? මොකද සාමාන්‍යයෙන් පළවෙනිම ජොබ් එක නම් ඒක අප්ලයි කරන්න උත්සාහ කරනවා. qualifications වල යටතේ ඊට පස්සේ පල්ලෙහාට දාන්න පුළුවන් තමන්ගේ skills හරි වෙන extra curricular activities මොන හරි ගත්ත certificates මොන හරි. ඒ කියන්නේ volunteer කරලා හරි leadership වගේ දේවල් කරා නම් නැත්නම් මොනවා හරි එක්ස්ට්‍රා විදිහට තමන් රස්සාවක් නැතුව අන්පේඩ් විදිහට කරපු දෙයක් වුණත් කමක් නැහැ. තමන්ගේ ස්කිල්ස් විදිහට යටතේ දාන්න පුළුවන්. ඒකට යටතේ ටෙක්නිකල් ස්කිල්ස් කියලා දාන්න පුළුවන්. ඉතින් මේක විවිධ ජොබ්ස් වලට විවිධ විදිහට යනවා. ඉතින් කැබින් ක්‍රූ රස්සාවකදී වුණත් ටෙක්නිකල් ස්කිල්ස් දාන්න පුළුවන්. මොකද ඒ රස්සාවේදී ටෙක්නිකල් ස්කිල්ස් ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ෆෝන් එකක් හරි පාවිච්චි කරන්න නැත්නම් මොනවා හරි ඒ කියන්නේ ටෙක්නිකල් දේවල් දානුක දන්නවා ඇති මේ පාවිච්චි වෙනවා කැබින් ක්‍රූ රස්සාවෙත්. ඒ නිසා ඉතින් ටෙක්නිකල් ස්කිල්ස් දාන MS Office හරි ඒ කියන්නේ Outlook හරි පාවිච්චි කරන්න වෙනවනේ. ඉතින් ඒ වගේ ඒවා ගන්න ඕනේ. ඊට පස්සේ අර රෙෆරීස් ලගේ කප්සි දැන් ඊට පස්සේ දැන් ඒව දැම්මට පස්සේ රෙෆරීස් කියන එක දැන් ඉස්සර ගොඩක් ඒ කියන්නේ 90 වගේ කාලෙදී නැත්නම් 2000 මුල් කාලෙදී වගේ රෙෆරන්සස් කියන එක අනිවාර්යෙන් දාන්න තිබ්බා CVs වල නිතරම. හැබැයි දැන් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට data privacy කියන එක මතුවෙනවා. ගොඩක් වෙලාවට information share වෙනවා. ඉතින් ගොඩක් resumes වල referees ලාගේ තනිකරම information යනවා. ඒ කියන්නේ mobile number එක ඒගොල්ලන් ඉන්න තැන ඔක්කොම. ඉතින් දැන් ගොඩක් data privacy එකක් බලපාන හින්දා ඒ කියන්නේ ගොඩක් information share වෙන හින්දා අපි ගොඩක් දුරට ඒ කියන්නේ encourage කරන්නේ නැහැ referee කෙනෙක්ගේ details CV එකක දාන්න ඕනෙමයි කියලා. ඉතින් ඇත්තටම තියෙනවා නම් දැම්මට ප්‍රශ්නයක් නැහැ. මේක ඔව්හා නැහැ හතර තියෙන දෙයක්. ඉතින් දැන් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද රෙෆරි කෙනෙක් දැම්ම පළියට ජොබ් එකක් හම්බෙන්නේත් නැහැ. මොකද ජොබ් එක හම්බ වෙන්නේ රෙෆරන්ස් චෙක්. ඇත්තටම දැන් රික්‍රූටර්ස්ලාත් කතා වෙන්නේ රෙෆරන්ස් චෙක් එකක් ඇත්තටම ඕනේද කියන එකයි. මොකද සමහර වෙලාවට රෙෆරන්ස් චෙක්ස් වලින් ගොඩක් 90ක් පොසිටිව් අවුට්කම් එකක් එන්නේ. 10ක් වගේ තමයි නෙගටිව් අවුට්කම් එකක් එන්නේ. ඉතින් ඒ නිසා ඒක හරිම අර ඩිබේටබල් ටොපික් එකක්.
ඉතින් ඒක හොඳම දේ තමයි ඇත්තටම රෙෆරි දාන එකෙන් ඉඩක් නැතුව යනවා one page resume එකක. හොඳම දේ තමයි referees are available upon request කියලා දාන්න පුළුවන්. නැත්නම් referees are please contact me for further reference checks or මොකක් හරි නැත්නම් usually දාන statement එක තමයි referees are available upon request කියන එක. ඒක යටට දැම්මහම එතකොට තමන්ට job එකක් හම්බ වෙනවා නම් ඊළඟ step එක තමයි ඒගොල්ලන්ට referees check එකක් කරන්න ඕන නම් ඔයාගෙන් referee details වෙනම ගන්නවා. ඒ කියන්නේ වෙනම systems තියෙනවා දැන් softwares හිටන් referee details කෙලින්ම දාන්න පුළුවන්. මොකද referee දැනගන්න ඕනේනේ අපි ආගේ reference check කරනවා කියලා. ගොඩක් ඔය scam emails ඒවා මේවලට එම referees ලාගේ details ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි දැන් වැඩි encourage කරන්නේ නැත්තේ referee. ඉතින් අපි උනත් කැමති නෑනේ අපිට වෙන කෙනෙක්ගේ CV එකේ අපේ details එයා හැමෝටම යවනවා. ඉතින් ඒක මේ මං හිතන්නේ ඒක ඕනේ නැහැ කියන එකයි. මගේ පොදු මතය. මගේ පෞද්ගලික මතය. ඉතින් ඒක මං හිතන්නේ මගේ මේ resume එකේවත් නැහැ. මොකද මේ මං හිතන්නේ ඒක අවශ්‍ය නැහැ කියලා. එතකොට අපි දැන් cabin crew job එකත් එක්ක දැන් හුඟක් ලංකාවේ ඉඳලා අපේ නංගිල මලේට apply කරන්න පුළුවන් වෘත්තිකයන්ගේ මේ වල තියෙනවානේ මේ ඒ සමාගම් වල හුඟක් පින්තූර බලන එකක් තියෙනවානේ. එතකොට ඒකේ ගන්න පින්තූරේ කොහොම ගත්තොත් හොඳ මම දැන් මෙහෙම කලර් ඇඳගෙන ඉන්න පින්තූරේ දැම්මොත් හොඳද නැත්නම් නිකන් මොකක් හරි එන ඇඳුමක් ඇඳලා බිස්නස් අය හරි ඇඳලා hina වෙලා ගන්නවද නැත්නම් පොඩක් සීරියස් විදිහට ඉඳලා ගන්නවද කොහොම වගේ ගොඩක් resumes වල නම් ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවේ නම් පින්තූර දාන්න නැහැ. තියෙන පින්තූර තිබ්බත් අපි ඒක අයින් කරලා තමයි ඒක මේ කියන්නේ මම රික්‍රූටර් නම් මම මේ පින්තූරේ අයින් කළා තමයි මගේ hiring managerට දෙන්නෙත්. මොකද එයා පින්තූරේ දැකලා ඒ මනුස්සයව ජජ් කරන්න ඕනේ නැති හින්දා. ඉතින් ගොඩක් වෙලාවට පින්තූර දාන්න encourage කරන්නේ නැහැ. cabin crew resume එකකවත් පින්තූරේ එහෙම දාන්න ඕනෙමයි කියලා දෙයක් නැහැ. මොකද මේ වෙනම පින්තූරයක් පස්සේ ඉල්ලනවා. අනිත් එක ඔයා personally යන හින්දා. එතනට ඔයාව දකින්න හින්දා. ඉතින් ඒ නිසා පින්තූරයක් එතන දාන්න ඕනෙම නැහැ. ඒ උනාට දාන්න ඕනේ නම් පින්තූරයක් ඒක දාන එක හරිම appropriate වෙන්න ඕනේ. මොකද ඕගලන් ඇත්තටම present වෙන එකයි පින්තූරේම හරියටම match වෙන්න ඕනේ. ගොඩක් ගෑන් ළමයි මේකප් දාලා ඔව් ඒ කියන්නේ ඇත්තටම යන එක්කනේ අන්තිමට පින්තූරේ බැලුවම මම මෙයා නෙමෙයිනේ කියලා. මෙයා මේකප් කරාම මෙහෙමද ඇත්තට මෙහෙමද කියලා ඒක කම්පෙයාර් වෙන්නේ නැති වෙන්න හොඳ natural setting එකක business attire එකක් ඇඳලා ඒ කියන්නේ coat එකක් හරි එහෙම වගේ දාලා ගන්න පින්තූරයක් තියෙනවා නම් හොඳයි. නිකන් මම ගොඩාක් පින්තූර දැකලා තියෙනවා සමහර resumes වල ඇත්තටම නිකන් අර ගස් ළඟ ඉන්නවා අල්ලගෙන යාළුවෝ කපලා ඉතින් එතකොට පේනවා අනිත් එක්කෙනාගේ අත. ඒ වගේ පින්තූර දානවා සමහර අය. ඉතින් ඒව appropriate නෑ. මොකද ඒ වගේ කොච්චර qualification තිබ්බත් ඒක first impression එකක් වෙන්න පුළුවන්. තමම නිකම්ම රිජෙක්ට් වෙලා යන්න. ඒ නිසා පින්තූරේ එහෙම පින්තූර තියෙනවා නම් ඒව නොදා ඉන්න එක හොඳයි. ඉතින් ඒ වගේ දාලා මොකද මම හිතන්නේ මුගක් වෙබ්සයිට් වල දැන් මේ ඩීටේල්ස් අප්ඩේට් කරද්දි CV එක අප්ඩේට් කරාට පස්සේ පින්තූරත් වෙනමම තමයි අප්ඩේට් කරන්න ඉල්ලන්නේ. මේ එහෙම එකකුත් මම දැකලා තියෙනවා. ඊට අමතරව අපි හිතන්නේ මොකද්ද මේ ජොබ් එකට ඇප්ලයි කරන බලාපොරොත්තු වෙන අවුරුදු 17 18 ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා නැත්නම් අවුරුදු 20 ගණන් වල නංගිලා මල්ලිලා ඉන්නවා 30 ගණන් වල අයත් ඉන්නවා. ඕන ඒ කියන්නේ වයසක් කොහමද වාකිය වගේ හුඟක් ලෝකෙට යද්දී එහෙම වයස ભેදයක් නැහැනේ. බලන්න ඉතින් එතකොට මොනාද ඒ අය රෙඩි වෙලා ඉන්න ඕනේ මේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකකට යද්දී CV එක සබ්මිට් කරද්දී මොන වගේ මනසකින්ද ඒගොල්ලන් ඉන්න ඕනේ? එකම දේ තමයි I will do my best කියන attitude එකෙන් ඉන්න ඕනේ. කියන්නේ මගේ පුළුවන් තරම් උපරිමය මම කරන්නම්. මම කියන්නේ ඔයාගේ පාර්ට් එක ඔයා කරනවා කියන මගේ පුළුවන් තරම් උපරිමය මම දෙන්නම් මම කරන්නම් කියන attitude එක තියෙන්න ඕනේ. මොකද මොනවා වුණත් රස්සාවකදී අන්තිමට තීරණය කරන්නේ එතන ඉන්න hiring manager හරි එතන ඉන්න HR එක තමයි අන්තිම තීරණය ගන්න. ඉතින් ඒක අපිට control කරන්න බෑ ඒ තීරණය. ඉතින් අපි හොඳට perform කරොත් අපි මුල ඉඳන්ම හිතන්න ඕනේ අපේ
ඒ කියන්නේ අපි ඒකට ජොබ් එක කරන්න ජෙනුයින් කැමැත්තක් තියෙන්න ඕනේ. නැතුව කරන්නම් වාලේ නිකන් ඇප්ලයි කරලා එතකොට ඉන්ටර්විව් එකකට ගියාම අනිත් අයට පේනවා තමන්ගේ මූණෙන්ම මෙයා එන්නේ මේ ජොබ් එක ඇත්තටම කරන්න නෙමෙයි කියලා. මෙයා එන්නේ මේකේ වෙන බෙනිෆිට් එකකට හරි වෙන දෙයකට හරි නැත්නම් ජොබ් එකක් ඕනි හින්දා එන කෙනෙක් කියලා. එහෙම නෙමෙයි. තමන්ගේ මූණෙන්ම ඒක පේනවා ජොබ් ඉන්ටර්විව් මොකද එතන ඉන්න රික්‍රූටර්ස්ලා වුණත් හරි ගොඩාක් මිනිස්සුක කතා කරපුවා ඒගොල්ලන්ට දැක්ක ගමන්ම පළවෙනි තප්පර 30න් හිතා ගන්න පුළුවන් මෙයා මේකට ගැලපෙනවද නැද්ද කියලා. ඉතින් ඒගොල්ලන් එක්ස්පීරියන්ස් අය. ඉතින් මේ පොඩ්ඩක් මේ සීතල එකයි මාව ගැටෙන්නේ. මේ කාලේ ඔස්ට්‍රේලියාවේ මේ ඉතින් මම කියන්නේ මුලින්ම ඒ පොසිටිව් ඇටිටියුඩ් එක තියාගන්න අනිත් එක ජොබ් එකක් හම්බුනේ නැහැයි කියලා තමන් එතනින් වැටෙන්නෙත් නැති වෙන්න ඕනේ. මොකද ඒක ගොඩක්ම හැමතිස්සෙම ලර්නින් එක්ස්පීරියන්ස් එකක්. තමන්ට දැනුමක් හම්බ වෙනවා. ගොඩාක් කැබින් ක්‍රූ අය මටත් හම්බෙලා තියෙනවා. පළවෙනි පාර නෙමෙයි ගොඩාක් පාරවල් try කරලා හැම ආපු අය ඉන්නවා. ඉතින් ඒ ගොඩක් ඒ උත්සාහවන්තකම හින්දා ඉතින් තමන්ගේ පුළුවන් තරම් දේවල් මම කියන්නේ ඔන්ලයින් හරි ඉගෙන ගන්න මේ තියෙන දේවල් සර්ටිෆිකට්ස් තියෙනවා ගොඩාක් වෙලාවට LinkedIn වගේ platform එකක් තියෙනවා මේ employees ලව connect කරන්න පුළුවන් jobs advertise කරලා තියෙනවා ඒක ඇත්තටම learning ඒවා තියෙනවා ඒ වගේ ගොඩාක් free learning ඒවා තියෙනවා ඒවා හරි ඉගෙන ගන්න මොකද ඒවා ඔක්කොම කවදා හරි ප්‍රයෝජනයක් වෙනවා තමන්ගේ ඉන්ටර්විව් එකේදී ඊට පස්සේ CV එක ඔක්කොම සබ්මිට් කරාට පස්සේ ඉතින් ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන එක තමයි. ඒක තමයි ඊළඟ chapter එක. Thank you අප්සේ. අනේ බොහොම ස්තුතියි. sorry මම හිතන්නේ මේ කැම්පස් එකේ වැඩ ඉවර කරා විතරයි එන්න එක ගුණක් බොහොම ස්තුතියි. ලොකු උදව්වක් මේක හැමෝටම. ඉතින් එවනම් අප්සි thank you මතක් කරා කියන හස්බන්ඩ්වත් ඔක්කොමලා අම්මව ආයෙත් එනං හම්බෙමු ළඟදීම ඒ පැත්තේ එන වෙලාවක ඔව් බලාපොරොත්තුෙන් වෙනවා ආයි මෙහෙ එන්න පුළුවන් නම් ඉතින් මෙහෙ දැනට බෝඩර්ස් ක්ලෝස් කරලා තියෙන්නේ ඉතින් කවදා හරි අරපු දවසකට ඉතින් අපිට හම්බෙන්න පුළුවන් වෙයි ඔව් මේක ඉතින් ලොකු බ්‍රෝඩ් ටොපික් එකක් මම මේ චූට්ටයි හැබැයි මෙහෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ ඉතින් මේක ගැන ගොඩාක් ඉතින් කතා කරන්න දේවල් තියෙනවා ඒ කියන්නේ කැබින් ක්‍රූ රස්සාවකට විතරක් නෙමෙයි ඕනම රස්සාවකට හරිම ස්පෙસિෆික්ලි කතා කරන්න බෑ. ඒ කියන්නේ එක එක්කෙනාට ටේල විදිහට තමයි කතා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි අනිත් එක තමයි මම හිතන්නේ මම දැක්කා sorry අප්සිගේ තියෙනවා මේ channel එකක් YouTube වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැන් හුඟක් අය අහන එකක් තමයි කොහොමද ඉංග්‍රීසි දියුණු වෙන්නේ කියලා සමහර ඒක බැලුවොත් තව ඉංග්‍රීසිත් හදන්න පුළුවන් වෙයි. මේ ඉංග්‍රීසියෙන් කියලා කොහොමද මේවා කරන්නේ ඒක තව වැඩි දුරට කොටස් වශයෙන් කියලා තියෙනවා. ඒ channel එකේ නම කොහොමද දන්නේ සර්ච් කරන්න? ඔව් ඒක මේ ආස්හෙරා ඒක මං channel එක මේ අනික දාන්න මේ වීඩියෝ එක. ඒක මං නිකන් පටන් ගත්ත එකක්. මොකද ඒ දැනුම මට ලැබිච්ච දැනුම මම බෙදා ගන්න විදිහක් තමයි මං හිතුවේ කරන්න. ඉතින් තාම ප්‍රොඇක්ටිව් නැහැ ඒකට ඒ වුණාට ඉතින් යනවා baby steps අනේ thank you අප්සේ එහෙනම් කිල්ලෙන්නම් හරි thank you okay bye අයබෝන්ද ඉතින් බොහොම ස්තුතියි අදත් එකතු වුණාට ඩේටා කාලය ඔක්කොම වැය කරගෙන දැන් අපි මේකේ පළවෙනි සහ දෙවෙනි කොටස ඉගෙන ගත්තේ ගිය සතියේ වීඩියෝ එකේ අද වීඩියෝ එකේ ඉගෙන ගත්තේ මේකේ CV එකක් හදන එකේ කොහොමද වෙන්න ඕනි කියලානේ theoretical knowledge එකනේ මේක මෙහෙම වුණොත් හොඳයි මෙහෙම කරොත් හොඳයි මෙහෙම තමයි වෙන්න ඕනි කියලා අපි දැන් ඕක ඇප්ලයි කරලා ඇත්තටම CV එකක් හදද්දි කොහොමද කියලා බලමු ලබන සතියේ මේ සේරාක්කත් කිව්වා මට එවන්නම් කියලා ටෙම්ප්ලේට් එකක් මේක උත්සාහයක් කරන්න ඉතින් මමත් හිතුවා මටත් හොඳයි දැනුමට කියලා එහෙම කරන අතරේ මුණ දෙන්න වෙන challenges ගේන්නම් ඊළඟ සෙනසුරාදාට. බොහොම ස්තුතියි. පරිස්සමට ඉන්න. ගිහලා එන්න.